ආයෝල් සුබ දවසක් කියලා පිළිගන්න මම YouTube channel එකට. ඉතින් ඔයාලා අද තාම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පාරදින subscribe button click කරලා ඊට හැබැයි තියෙන bell icon එක all දාලා click කරන්න. ඉතින් අද මම ඔයාලා ගෙනලා තියෙන්නේ කොහොමද හරියටම පාස් ගැනීම කටයුතු කරගන්න කියලා. එහෙම නැත්නම් ඔයාලා ගෙදර තියෙන ඕනම දෙයක් කොහොමද හරියටම ලස්සනට පාස් ගන්න කියලා. කොහොමද මේවා පාස් ගන්නේ? ඒවට පාස් ගන්න ඕනේ මොනවද? මේවා කොහොමද ලස්සනට පාස් ගන්න කියලා මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒකෙන් දෙයාලේ වීඩියෝ එකේ ඉවරකම්ම නැදෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. තියාලේ පාස් අධ්‍යවශ්‍ය වැදගත්ම දෙයක් තමයි යාලේ බෞද්ධ එක. ඉතින් ඔයාලා පාස් කරනවා නම් හොඳ බෞද්ධයක් ළඟ තියාගන්න. එහෙම නැත්නම් යාලේ හොඳ බෝල්ට් එකක් තියෙන ඔයාලා යාලේ බෞද්ධ මිලිදිගත් වැදගත්ම දෙයක් තමයි යාලේ මේ තුඩ. ඔයාලා මේ තුඩ සෙරමික් තුඩක් තියෙන බෞද්ධ මිලිදි ගන්න ගොඩක් හිතලා ඒක යාළුවෝ ඔයාලා ගොඩක් හිතන්න ඕන කාරණා තමයි මේකේ තුඩ. ඒක යාළුවෝ සෙරමික් තුඩක් තියෙන බිට් එකක් ගන්න. ඉතින් මම මේ බෞද්ධ එක ගැන වීඩියෝ එක මම කලින් කරලා දිනවා. ඔයාලට ඒක බලලා මේ බෞද්ධ එක ගැන දැනගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඒකට තමයි මේ පාසද්දි ප්‍රධාන වශයෙන් අවශ්‍ය යාළුවනේ බෞද්ධ එකක්. ඊට පස්සේ යාළුවනේ අපිට තවත් මේක අපිට ඕන නම් භාවිත කරන්න පුළුවන් මේ වගේ සෝල්ඩරින් ෆ්ලක්ස් එකක්. මේක ගන්න ඕන අපිට ලස්සනට අලං මේ එක තැනක ලස්සනට ඊයන් තියාගන්න. ඒකට තමයි යාළුවනේ අපිට මේ සෝල්ඩරින් ෆ්ලක්ස් අවශ්‍ය වෙන්නේ. ඉස්සෙල්ලාම මේ ප්‍රධාන දේ අවශ්‍ය වෙනවා හොඳ බෞද්ධයක් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිට ඊයන් අවශ්‍ය වෙනවා පාස් ගන්න. ඔයා ඊයන් ගද්දි හොඳ වර්ගයේ ඊයන් ගන්න. ඊයන් වලින් තමයි යාළුවනේ අපිට මේවා පාස් ගන්න පුළුවන්. ඊයනුත් අපිට එක එක වර්ගයේ ඊයන් තියෙනවා. මං හීනියව තියෙනවා. ගොඩක් මහත ඒවා තියෙනවා. මහත ඒවා ගන්න යනවා නිකන් හවුස් වයරින් වලට වගේ. දැන් මම සාමාන්‍ය මේ channel එක ගන්න පොඩි ඉලෙක්ට්‍රික් කම්පෝනන්ට්ස් පාස් වෙනගෙන ඒවට සාමාන්‍යව දාගන්න මේ වගේ හීනි ඊයන් කම්බි ඔයාලට අවශ්‍ය වෙනවා හොඳ ඊයන් කම්බි වර්ගයක්. ඊවල අපි දැන් බලමු මේවා ඔක්කොම භාවිත කරලා කොහොමද ලස්සනට නීට් එකට පාස් ගන්න කියලා. මම දැන් උදාහරණයක් වශයෙන් මේ වගේ ටෝච් බල්බ් එකකට මම මේ වගේ වාර කැලි දාලා පාසලා පෙන්නන්නම් ඔයාලට කොහොමද හරියට පාස් ගන්න කියලා. ඒකට යාළුවනේ මම ඉස්සෙල්ලාම මම මේ ලයිට් එකේ පාස් කරන දැනට මේ පාස් වෙන දැනට මම ඉස්සෙල්ලාම මේ වගේ සෝල්ඩරින් ෆ්ලක්ස් ටිකක් ඉස්සෙල්ලාම මේ තියෙන සෝල්ඩරින් ෆ්ලක්ස් මම මේවා ගැන ෆුල් රිවිව් එකක් දාලා තියෙනවා යාළුවනේ මගේ channel එකේ. ඔයාලට ඒක බලලා මේක දැන ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඉතින් අපි මම දැන් මේකෙන් සෝල්ඩරින් ෆ්ලක්ස් ටිකක් මට මේ පාස් කරන්න ඕන තැන මම මේ විදිහට ගා ගන්නවා. මේ විදිහට මම චුට්ටක් ඔය විදිහට මම පාස් කරන්න ඕන තැන මේ ගා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි පාස් කරන්න ඉන්න වයර් එකෙත් මේ වගේ ෆ්ලක්ස් ටිකක් මේ විදිහට ගා ගන්නවා. අනිත් වයර් එකෙත් මම මේ විදිහට ටිකක් ගා ගන්නවා. ඉතින් යාළුවනේ මම දැන් බෞද්ධ එක දැන් රත් වෙන කියලා තිබ්බේ. දැන් ඒක රත් වෙලා තියෙන්නේ යාළුවනේ. ඔයාලට පේනවා ඇති දැන් ඊයන් තිබ්බහම මේක හොඳට උණු වෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි මේ පාස් කරන තැන් වලට මේ වයර් එක අපි ලස්සනට පාස් ගමු. ඒකට යාළුවනේ ඉස්සෙල්ලා මේ වයර් වලට ඊයන් ටිකක් තියන්ගමු පාස් ගන්න ලේසි වෙන්න. ඒක තමයි අපිට ඉස්සෙල්ලාම ගන්න තියෙන්නේ. දැන් ඊයන් අපි සෝල්ඩරින් ෆ්ලක්ස් දාලා තියෙන ඉඳලා ඉක්මනට මේකට ඊයන් අල්ලනවා. ඔයාලට පේනවා ඇති. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් තව. ඔයාලට පේනවාද මේකට ඊයන් ඉක්මනට අල්ලනවා යාළුවනේ. ඔයාලට පේන්නේ නැති යාළුවනේ. ඒ යාළුවනේ අපි දැන් මේ ඊයන් පාස් කරත වයර් එක මේ ටෝච් LED ලයිට් එකට මේ විදිහට පාස් ගමු. ඉතින් ඔයාලට පේන තියාලනේ එක සැරේ බෞද්ධ තිබ්බේ ලස්සන ඔයාලට පේන නීට් එකට පෑසිලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් අනිත් කාර්ගෙත් ඊයන් ටිකක් මේ විදිහට ටිකක් ඊයන් ටික තියාගනිමු බල්බ් එකට පාස් කරන්න කලින්. මම මේ විදිහට ඊයන් තියා ගන්නවා. ඒකටත් ඉස්සෙල් එක වගේම මම ඒකටත් තියා ගන්නවා. ඊට පස්සේ අපි දැන් මේක මේකට සම්බන්ධ කරමු මේ විදිහට. ඉතින් ඔයාලට පේන තීක ලස්සනටම අපිට ඕන තැනටම හොඳටම පෑස්ුණා යාළුවනේ. මොකද යාළුවනේ අපි දැන් මේකට සෝල්ඩරින් ෆ්ලක්ස් දාලා තියෙන්නේ. ඒතකොට යාළුවනේ අපිට මේක ලස්සනට නීට් එකට පාස් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඊළඟට ඔයාලට උදාහරණයක් වශයෙන් මේ වගේ LED බල්බ් එකක් එකට සම්බන්ධ කරගන්න විදිය ඔයාලට කියලා දෙන්නම්. ඒකට යාළුවනේ සාමාන්‍ය යාළුවනේ මේ LED බල්බ් අපිට නිකන් මේ විදිහට බෞත් එක තියලා ඊයන් තිබ්බොත් මේකට ඊයන් අල්ලන්න යාළුවනේ මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්.
මේ විදිහට මම තව ඊයන් ටිකක් මේ බවුත් එකට මේ විදිහට උණු කර ගන්නවා. මේ විදිහට උණු කරගෙන මම මේ ඔයාලට ගාලා පෙන්නන්න. ඉතින් ඔයාලට පෙන්නනවා ඉතින් ඒ ඊයන් ටික මේකට අල්ලන්නේ ඒකට හේතු තමයි ඔයාලට මේ බල්බ් එකේ මේ පින් එකේ ඔක්සයිඩ් බෙදලා තියෙන්නේ. ඒකට යාළුවනේ අපිට කරන්න පුළුවන් මේ බල්බ් එක මේ කූර ටිකක් අපිට මේ වගේ මුහත් එක්කින් මේ විදිහට සූර ගන්න පුළුවන්. එතකොට යාළුවනේ මේකේ තියෙන මේ ඔක්සයිඩ් නැති වෙලා යනවා. ඊට පස්සේ යන අපිට පුළුවන් මේකට ඊයන් සෝඩින් ෆ්ලක්ස් ටිකක් ගාලා මේකට ඊයන් තියලා මේ දෙකේ පාස් ගන්න. මේ විදිහට පිස්සෙල්ලාම මේ දිගේ මේ කූරු මේ පින් ටික මේ විදිහට සූර ගනිමු. ඒක එතකොට තමයි යාළුවනේ මේකට ඊයන් හොඳටම අල්ලන්නේ. මම දැන් මේ බල්බ් එක සූර ගත්තට පස්සේ ඊට පස්සේ මම මේ බල්බ් එකට මේ වගේ සෝඩින් ෆ්ලක්ස් ටිකක් මේ විදිහට ගා ගන්නවා. අනිත් එකටත් මම මේ විදිහට ෆ්ලක්ස් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි දැන් මේක පින් ටිකක් කොහොම නමාගෙන මේක පාස්සන් ලෙහෙසින් මම මේ ටිකක් කොහොම තියා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි දැන් බවුත් එක අරගෙන මේකට ඊයන් තියාගෙන ඉමු මොනවද වෙන්නේ කියලා බලන්න. මම ඔයාලට zoom කරලා පෙන්නන්න. දැන් ඔයාලට පේනදි පැහැදිලි වැඩ. මම දැන් ඊයන් ටිකක් තියාගෙන බලනවා. ඊයන් ඔයාලට පේනදි එතකොට ඊයන් හොඳටම අල්ලනවා යාළුවනේ. ඔයාලට පේනදි මේ ඊයන් ඇල්ලුවා මේ වැටෙන්නේ යාළුවනේ නිකන් අර උණු වෙලා වැඩි හින්දා වැටෙනවා යාළුවනේ. සෝඩින් ෆ්ලක්ස් දැම්ම හින්දා යාළුවනේ මේක ලස්සනට මෙතන ඔයාලට පේනදි මෙතන තියෙනවා ටිකක්. අපි යාළුවනේ අනිත් පින් එකටත් මේ විදිහට පාස් මේ ඊයන් ටික තියාගමු. හරියනේ මම මේ බල්බ් එකට මේ විදිහට ඊයන් තියාගත්තා. අපි අනිත් බල්බ් එකටත් ඒ විදිහට ඊයන් තියාගමු. මම මේ විදිහට එකටත් ඊයන් කොහොම තියා ගන්නවා. බලන්න තියකට ඊයන් ඇල්ලුණා. අපි අනිත් පින් එකටත් ඒ විදිහට තියාගමු. බලන්න වෙනදී ඒකටත් ඊයන් ඇල්ලුවා. අපි දැන් මේ යාළුවනේ මේ බල්බ් දෙක එකට තියලා මේ විදිහට සම්බන්ධ කරගමු. දැන් මම මේ බල්බ් දෙක එකට තියලා මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මේ විදිහට මම දැන් එක පින්නයක් සම්බන්ධ කරගත්තා. ඊයන් ඔයාලට පේනයි දැන් මේ ලස්සනට මං මේ විදිහට පාස් කරන තියෙනවා. ඔයාලට පේන ඇති ලස්සනට මේකට ඊයන් අල්ලලා තියෙනවා. දැන් ඔයාලට දැනෙන දැන් අපිට LED බල්බ් ලස්සනට පාස් කරන්න මම ඔයාලට දැන් කියලා දුන්නා. ඉතින් ඔන්න ඔය ටික තමයි යාළුවනේ ඉතින් බේසික් දේවල් වශයෙන් මේ පාස් මේ ලස්සනට පාස් අද්දි තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳටම ඕන වෙන යාළුවනේ මේ ලස්සනට මේ වගේ පාසින් කටයුතු කරද්දි මේක හොඳ බෞද්ධයක් අවශ්‍ය වෙනවා. මොකද අපිට ඊයන් හොඳට උණු කරගන්න ඕනේ යාළුවනේ. මේක ලස්සනට පාස් ගන්න ඕන. ඊට පස්සේ අපිට මේකේ සෝඩින් ෆ්ලක්ස් එකක් පාට ඕනක් ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට උදාහරණ වශයෙන් දෙකක් මේ විදිහට පාසල පෙන්නුවා. ඉතින් යාළුවනේ අනිත් ඒවාත් ඔයාලට මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් මම මේ බෞද්ධය ගැන ෆුල් රිවිව් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා යාළුවා මගේ channel එකේ. මම සෝඩින් ෆ්ලක්ස් දාලත් මේ පාසලක් පෙන්නලා දිනවා. පාසල තියෙන ගලවලා පෙන්නනවා. ගලවලා පෙන්නනවා. මම කලින් වීඩියෝ එකේ මම මේ ඔක්කොම කියලා දීලා තියෙනවා. ඔයාලට ඕන නම් ඒක බලලත් මේක ගැන පොඩි දැනුමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනද දැන් මම ඔයාලට කියලා දෙනවා ලස්සනට පාස් ගන්නේ කොහොමද කියලා උදාහරණ දෙකක් වශයෙන්. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ කොහොමද හරියට පාස් ගන්න කියලා. ඉතින් මම හිතනවා මේක ඉලෙක්ට්‍රොනික වැඩ කරන හැටි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් යන්නේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට තවත් මේ වගේ දැනුම ලැබෙන වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා ඊට අපිට බෙල් අයිකන් එක ඕල් දාලා ක්ලික් කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් පානින් like බටන් එක ක්ලික් කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.